අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ මේ වර්තමානයේ ටිකක් ප්‍රචලිත කන්ට්‍රවර්ෂල් වෙච්ච මාතෘකාවක් ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික ආකර්ෂණය ගැන තියෙන කතන්දර LGBTQIA+ කියලා කියනවා. සමහර අය හාස්‍යයට මේකට ලජපටක් කතන්දරය කියලා කියනවා. මේක දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාන් පස්සේ මෑතක එක්සිකියුටිව් ඕඩර් එකක් කරා මේ ඇමරිකාවේ ඉන්න ඊට පස්සේ පිරිමි සහ ගැහැණු දෙපක්ෂය පමණයි වෙනත් පක්ෂ නැහැ කියලා. දැන් මේ කතන්දරය ගැන අදහස් ප්‍රකාශ කිරීමට කලින් මම අදහස් ප්‍රකාශ කිරීමට කලින් ඒ වගේ මගේ උපදෙස් ඔබ අදහස් ප්‍රකාශ කිරීමටත් කලින් අපි කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේක අපි පොඩ්ඩක් ලියා ගන්නට ඕනේ. නැත්නම් අපි මේකේ අතරමං වෙනවා. මේ ලියා ගැනීමේ කතන්දරයේදී වැදගත් වෙන ප්‍රධාන මාන දෙකයි තියෙන්නේ. ඒ දෙක මොකක්ද? ලිංගික ආකර්ෂණය කියන්නේ පිරිමියෙක් නම් ඔබේ ලිංගික ආකර්ෂණය ඔබට දැනෙන්නේ තවත් පිරිමියෙක් කෙරෙහිද කාන්තාවක් කෙරෙහිද? ඒක මානයක්. sexual orientation ලිංගික ආකර්ෂණ ලිංගික දිශානතිය. අනිත් එක ගැහැණු පිරිමි භාවය. ඔබ ගැහැණියක් හැටියට නම් ඉපදලා තියෙන්නේ. ඔබට දැනෙන්නේ ඔබ ගැහැණියක් හැටියටද නැත්නම් ඔබට දැනනවද ඔබ පිරිමියෙක් හැටියට? නැත්නම් පිරිමියෙකු හැටියට ජීවත් වීම තමයි වඩා පහසු කියලා දැනෙනවද? මෙන්න මේ කාරණා දෙක අපි ලියාගෙන ඉමු. මුලින් sexual orientation ලිංගික දිශානතිය ගත්තොත් ඇල්ෆ්‍රඩ් කින්සි කියන සෙක්සොලොජි රති විද්‍යාවේ ලිංගික විද්‍යාවේ විද්‍යාඥයා කියලා තියෙන මතයක් සහ ඔහු එක ස්කේල් එකක් පරිමාණයක් බවට පරිවර්තනය කරා. කින්සි ස්කේල් කියලා මේකට කියනවා. මේ ස්කේල් එකේ අපි වර්ග කරනවා. දැන් මේ කොනේ ඉන්නේ අපි පිරිමියෙක් ගමුකෝ ලේසියකට. මේ කොනේ ඉන්න පිරිමියා 100%ක් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තවත් පිරිමින්ට පමණයි. එයාට කාන්තාවන් කෙරෙහි කිසිම ලිංගික ආකර්ෂණයක් දැනෙන්නේ නැහැ. මේක ටිකක් තියරිටිකල් සිටුේෂන්. නමුත් අපි එහෙම හිතමු 100%ක්. මේ කොනේ ඉන්න පිරිමියාට මේ කතන්දරේ හැමමයි කාන්තාවටත් අනිත් පැත්තට මේ කොනේ ඉන්න පිරිමියාට 100%ක් ලිංගික ආකර්ෂණය දැනෙන්නේ කාන්තාවන් කෙරෙහි පමණයි. එයාට හිතා ගන්නවත් බෑ කොහොමද මේ පිරිමියෙකුට ලිංගික ආකර්ෂණය වෙන්නේ කියලා. ඒතර මේ කොන් දෙක අතරේ දෝලණය වෙන පුද්ගලයෝ ඉන්නවා කියන එකයි මේ කින්සිගේ ප්‍රධානම කතන්දරේ. ඒතර මේ හරි මැද්දෙන් ගත්තොත් ඒ පිරිමියා අපි දැන් මේ පිරිමියෙක් උදාහරණයට ගත්තේ ඒ පිරිමියා පිරිමින්ටත් ලිංගික ආකර්ෂණය වෙනවා කාන්තාවටත් ලිංගික ආකර්ෂණය. ඊට ටිකක් මෙහායින් ගත්තොත් ඒ පිරිමියා බොහෝ දුරට ආකර්ෂණය කාන්තාවන්ට ලිංගික නමුත් පිරිමින්ටත් ආකර්ෂණය වීමට පුළුවන්. මෙතනින් කෙනෙක් ගත්තොත් එයා බොහෝ දුරට ආකර්ෂණය පිරිමින්ට ලිංගිකව හැබැයි කාන්තාවන්ට ලිංගික ආකර්ෂණය වෙන්නත් පුළුවන්. මේ තමයි sexual orientation ගැන කතන්දරය. කාන්තාවන්ටත් ඒ විදිහමයි මේ කතන්දරය. ඊළඟට අපි ගමු ස්ත්‍රී පුරුෂ භාවය නැත්නම් ගැහැණු පිරිමි භාවය කියන කතන්දරය. ඒකත් මේ වගේම විද්‍යාත්මකව අපිට විග්‍රහ කරගන්නට පුළුවන්. ඒ තමයි ඔබ අපි දැන් මේ උදාහරණයක් ගමු කාන්තාවක්. ඔබ කාන්තාවක් ස්ත්‍රී ලිංග සහිතව කියන්නේ අපේ උප්පන්න සහතිකය කියන්නේ ස්ත්‍රී ලිංගය කියලා. ඔබ පොඩි කාලේ වෛද්‍යරු මිඩ්වයිෆ්ලා හඳුනාගත්තේ ස්ත්‍රියක් ස්ත්‍රී දරුවෙක් ගැහැණු දරුවෙක් හැටියට. දැන් ඔබ කාන්තාවක් හැටියට ජීවත් වෙනවා. ඒතර ඔබට දැනෙනවා නම් නැහැ මම කොහෙත්ම කාන්තාවක් නෙමෙයි. මම ඉන්නේ මෙතන මට දැනෙන්නේ මම පිරිමියෙකු හැටියට. මට කාන්තා ගතිය මොහොන්වත් කොහෙන්වත් දැනෙන්නේ නැහැ. මට සම්පූර්ණයෙන් දැනෙන්නේ මම පිරිමියෙකු හැටියට. ඒතර ඔබ ඉන්න මේ කොනේ ඔබට 100%ක් ඔබට දැනෙනවා පෙනෙනවා විශ්වාසවන්තයි ඔබ කාන්තාවක් නොවේ පිරිමියෙකු කියලා. මේ කොනේ ඉන්න කාන්තාවට 100%ක් විශ්වාසවන්තයි මම කාන්තාවක්. මොන විකාරයද මම පිරිමි කැලලක් කොහෙද මගේ? මම 100%ක් කාන්තාවක්. පිරිමියෙකු වීමට මට දශමික අවශ්‍යතාවයක් උනන්දුවක් දැනෙන්නේ නැහැ. හරි මැදින් එක්කෙනාට හිතනවා වෙලාවකට මම පිරිමියෙක් තව වෙලාවකට හිතනවා මම කාන්තාවක්. ඒ වගේ තව කතන්දර ඔබට ගලප ගන්න පුළුවන්. මේ පරිමාණ දෙකම ගත්තොත් ඔබ හොඳටම දන්නවා
කාන්තාවන්ට වැඩිපුර ආකර්ෂණය වෙනවා. මේ 100% කොනයි මේ 100% කොනයි ගැන මම එච්චරම විශ්වාසයෙන් කීමට අමාරුයි. මොකද අපේ මනුෂ්‍ය ස්වභාවය අනුව කොයි දෙයක්වත් 100%ක් all or none විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මනුෂ්‍ය පරක් නෙමේ ජීව ලෝකේ. එනිසා අපි 100% කතන්දර ගැන වැඩි ඔරු වෙන්නේ නැතුව ඊට චුට්ටක් මෙහාට ඇවිල්ලා කතා කරමුකෝ. එතකොට අපි දන්නා ගොඩක් පිරිමින් කාන්තාවන් ඉන්නේ අනිත් ලිංගයට, විෂම ලිංගයට, විෂම ඍෂි. එහෙම නැත්නම් හෙටරොසෙක්ෂුවල් කියලා කියනවා. කාන්තාවක් නම් ගොඩක් වෙලාවට ඔබ ආකර්ෂණීය පිරිමියෙකුට, පිරිමියෙකු නම් ඔබ ගොඩක් වෙලාවට ආකර්ෂණීය කාන්තාවකට. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය, ගැහණු පිරිමි භාවය ගත්තොත් ගොඩක් පිරිමින් හැටියට ඉපදුන අයට හිතෙන්නේ තමයි පිරිමින් කියලා. වැඩි දිනකට ඉතා විශාල ප්‍රතිශතයකට. ඒ වගේම කාන්තාවන් ඉතා විශාල ප්‍රතිශතයකට හිතෙන්නේ මම ඉපදුනේ කාන්තාවකට. මම කාන්තාවක් තමයි. ගොඩක් අය ගැන හිතන්නේවත් නැහැ. එහෙම වෙනත් පැත්තකට මට හිතෙනවාද කියලා. නමුත් එහෙම නොවන අය ඉන්නවා. ඒක එදත් හිටියා, අදත් ඉන්නවා. බුද්ධ කාලේ දඹදිවත් හිටියා. ඒක මේ අපි දන්න කාරණයක්. ඒකේ ජීවිද්‍යාත්මක ඇල්ෆ්‍රඩ් කින්සි ස්කේල් එකෙන් අපිට ඒක ග්‍රහණය කරගන්නට පුළුවන්. දැන් ඊළඟට කොහොමද මෙහෙම වෙන්නේ? ලිංගික දිශානතිය හෝ ගැහණු පිරිමි භාවය මේ විදිහට පරාසයක් ගන්නේ ඇයි? පරාසයක් ගන්නේ ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් මේ පරාසයේ මේ පැත්තට කට්ටිය යන්නේ කොහොමද? අපි දන්නවනේ වැඩි දිනෙක ඉන්නේ මෙතන කියලා. ඒතර මේ පැත්තට යන්නේ ඇයි? කොහොමද? එහෙනම් නැත්නම් මේක හැඩ මෙහැට වෙන්නේ කොහොමද කියන එක හේතු ගත්තොත් බොහොම සංකීර්ණයි. මල්ටි ෆැක්ටෝරියල් කියලා අපි කියන හේතු රාශියක් බලපානවා. සමහර අය කියනවා මේක සම්පූර්ණයෙන්ම ඥානමය විශ්ින් තීරණය වෙලා නෑ. එහෙම ඥානමය වශයෙන් ලොකු බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ සාක්ෂි නැහැ ඥානමය. පොඩි කාලේ අහන්න දකින්න ලැබුණු දේවල්, ජීවිතේ විඳින්න ලැබුණු දේවල්, තමන්ගේ ලිංගික ජීවිතය පටන් ගත්තේ කොහොමද? සමහරට ඒක වැඩි වේපමණටත් පෙර වෙන්නට ළමා ලිංගික අපයෝජනකට ලක් වුණු කෙනෙක් වගේ නම් අපයෝජනට ලක් වුණත් එයා යම් කිසි විදිහකට යම් දෙයක් දකලා එහෙම නොඑක් විදිහට ලිංගික ජීවිතය අපි හිතනට වඩා ගොඩාක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන හැටියට ඉපදුන දවසේ ඉඳන් ලිංගික ජීවිත පටන් ගන්නවා කියලා කියන්නේ. නමුත් අපි ඒ කාරණා පැත්තක තිබ්බොත් අත්දැකීම්, ඥාන, බයොකෙමිකල් රසායනික දේවල් වෙනස් වීම, අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල්, මේ ගොඩාක් දේවල් බලපානවා මේක තීරණය වෙන්නට. එක කාරණයකින් පමණක් නෙමෙයි. ඒක සංකීර්ණයි. ඊළඟට මේක ඩයිනමික්ද ස්ටැටික්ද? මේක ස්ථිරද? නෑ. මේක වෙනස් වෙනවා. ජීවිතයේ එක අවධිවලදී අපිට දැනෙන්න පුළුවන් තමන්ගේම ලිංගයකට ආකර්ෂණය වගේ අනිත් පැත්තට දැනෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. පරිසරය, කාලය, වයස, මානසික තත්ත්ව මේ වගේ ගොඩක් දේවල් මත මේ පරාසයේ එහා මෙහා දෝලණය වෙන්නට පුළුවන්. මතක තියාගන්න ඔබ සෙක්ස් වෙනුවෙන්ම පමණක් සෙක්ස් හොයාගෙන යනවා නම් ඒක වෙනම කතන්දරයක්. නමුත් ඔබ ආදරය පසුපස් යනවා නම් ඔබ ආදරය කරන්න පටන් ගන්නවා කාට හරි. ඊට පස්සේ යත් එක්ක කියන්නේ ප්‍රේමණීය ආදරයක් ලිංගික ජීවිතයක් පටන් ගන්නවා. ඒතර ඔබ පිරිමියෙකු නම් ඔබ ආදරය කිරීමට පෙළඹුණේ අපි මේ හිතලා මේ ස්විච් එක ඔන් කරනවා වගේ ආදරය කරනවා නෙමෙයි. මේක කොහොම හරි සිද්ධ වෙනවා. ඔබ ආදරය කිරීමට පටන් ගත්ත පුද්ගලයා කවුරු හෝ වේවා. ඔබ යාට ඇත්තටම ආදරේ, එයත් ඔබට ආදරේ. ඒක ආදරයක්. ඒක නීති රීතිය මොනවත් අදාළ නැහැ ඒකට. ඔබ දෙන්නගේ ආදරේ. ඒතර ඔබ පිරිමියෙකු නම් මේ කෙනා කාන්තාවක් නම් ඔබ දැන් කෙස් බලන්න ඕනේ මම එහෙනම් අර ටිපිකල් කින්සි ස්කේල් එකේ මේ කොනේ ඉන්න කෙනෙක් කියන ඒක ඔබේ ජීවිතේ. අපි මේ ආදර සම්බන්ධ ඉවරලා හොඳින් හොන අරගෙන විදිහ ඉවරලා ඊළඟට ඔබ ආදරය කරපු පුද්ගලයා පිරිමියෙකු වෙන්න. එතකොට ආයිත් මං කියන්නේ කෙස් බලන්න යන්න එපා. ඉතින් ඔබ ඔහුට ආදරේ නම් ඔහු ඔබට ආදරේ නම් එච්චරයි. ඒක අපිට ඕනනම් දකින්නට පුළුවන් අර පරාසය මෙහෙම දෝලණය වීමක් හැටියට. නමුත් ඒක ඇත්තටම දෝලනයක්ද කියලා සමහරට අපිට සැක හිතෙනවා. ඔබට මුණ ගැසුණු කෙනා සමහරට ඔබට අර පිරිමි පුද්ගලයා කලින් මුණ ගැහුණා නම් ඊට වෙනස් වෙන්න තිබ්බා. ඉතින් ඒ වගේ මේක මේ හැට මෙහාට දෝලනය කියන එකත් ටිකක් අමුතු කතන්දරයක්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ ස්වභාවය නැත්නම් ගැහණු පිරිමි භාවය ගැනත් ඒ විදිහටම කියන්න පුළුවන් මල්ටි ෆැක්ටෝරියල් ජීවිත කාලය ඇතුළත එහාට මෙහාට යන්න පුළුවන්. යනවාමයි යන්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. හොඳේ. යන්නට පුළුවන්. නමුත් ඒ එහාට මෙහාට යනවාමත් නෙමෙයි වෙනත් දේවල් හින්දා අපිට අපි මූණ පාන තත්ත්ව මත අපිට එහෙම දැනෙනවා වෙන්නත් පුළුවන්. හරි. මේ තමයි විද්‍යාත්මක පසුබිම
මේ කාරණා දෙක ගැන බොහෝ විද්‍යාඥයන්ට මනෝවෛද්‍යවරුන්ට මනෝවිද්‍යාඥයන්ට එකඟ වෙන්නට පුළුවන් ලොකු ගැටලු නැතුව. අපි ඉන්පස්සේ කතා කරමු මේක මේ කාරණා මේ මාන දෙක විශේෂයෙන්ම එකිනෙක හා අන්තර්ක්‍රියා වෙන හැටි සහ මානසික මට්ටම ඊට බලපාන හැටි පසු වීඩියෝවකින්.